Daily English tips, question number 3. Right, look at the board. I have blank my homework. What is the question? I have blank my homework. They have given us 3 answers here. First one, do, did, done. Right. ළමයි මතක තියාගන්න ඕනි මෙතනත් දැන් අපි හිස්තැන්ට කලින් ඉන්න have තමයි keyword එක විදියට පාවිච්චි කරන්නේ. Remember this thing? With, has, have, had, we use the past participle or the verb 3. Right? මෙන්න මේ දේ මතක තියාගන්නකො. Has, have, had කියන වචන තුනත් එක්ක ක්‍රියාපදයක් පාවිච්චි කරනකොට අනිවාර්යෙන්ම ඒ ක්‍රියාපදයේ පුතේ past participle වෙන්න ඕනි. දැන් අපිට උත්තරේ හොයාගන්න ලේසි. මොකද හිස්තැන්ට කලින් මෙතන ඉන්නේ have කියන වචනේනේ. අපි බලමු. Do කියලා කියන්නේ verb 1 එක, did කියන්නේ verb 2 එක past tense එක, done කියලා කියන්නේ මෙතන past participle එක. done කියන කෙනා තමයි උත්තරේ වෙන්නේ. right. මේ වගේ තවත් English tip එකකින් අපි ආයෙමත් හම්බෙමු.